RFM News. ආයිබෝවන් ඔබ මේ එකතු වන්නේ RFM දවසේ දිවා පුවත් විකාශයත් සමගයි. W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිදු අවශ්‍යතාවයක් මට තිබුණේ නැහැ. දේශබන්දු කියයි. මාතර W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිදු අවශ්‍යතාවයක් තමාට නොතිබූ බව දුහුරේ කටයුතු කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. ඒ අනුව මේ සියලු චෝදනා දේශපාලනික වමනා මත එල්ල කර ඇති බව ඔහුගේ ක්‍රියාකලාපයේ පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුව හමුවේ පළමු වරට පෙනී සිට සාක්ෂි ලබා දෙමින් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. එසේම හැකිනම් එම හෝටලයේ හිමිකරු ගෙනවිත් තමා සමග පුද්ගලික තරහක් තිබුණේද යන්න විමසන ලෙසත් තමා මෙම කමිටුව විශ්වාස කරන බවත් මෙය ඉතිහාසයේ ලියවෙනු ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා. එසේම මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාසයකට රුපියල් 1,50,000ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා සිටි අතර තමන් ක්‍රිකට් ආයතනය සමග සමීපව කටයුතු කළ බවත් එහිදී ක්‍රිකට් ආයතනයේ විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුර බාර ගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් ලැබුණු බවයි එහිදී ඔහු සඳහන් කළේ. ඒ සඳහා ඔවුන් මාසිකව රුපියල් 2,50,000ක් ලබා දීමට යෝජනා කර තිබූ බවත් නමුත් තමාට රැකියාවල් දෙකක් කිරීමට නොහැකි බව පවසා තමන් එම තනතුර ප්‍රතික්ෂේප කළ බවයි සාක්ෂි ලබා දෙමින් දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ. බන්ධනාගාර ක්‍රමවේදය කෙරෙහි පළුදු වී ඇති ජනතා විශ්වාසය නැවත ඇති කළ යුතුයි. අධිකරණ ඇමති කියයි. වර්තමානයේ වන විට බන්ධනාගාර ක්‍රමවේදය කෙරෙහි පළුදු වී ඇති ජනතා විශ්වාසය යළිත් ඇති කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ වගකීමක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක කර පවසනවා. බන්ධනාගාර කොමසාරිස්වරුන් සහ දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරීවරුන් සමග අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා. හොඳ නිලධාරීන් සිටියද දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු හේතුවෙන් සියලු දෙනා අපකීර්තියට පත්වන බවද නිවැරදි ලෙස රාජකාරී සිදු කරන නිලධාරීන්ට අවශ්‍ය වරප්‍රසාද හා පහසුකම් ලබා දීමට අමාත්‍යාංශයේ සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළා. කිසිදු නිලධාරියෙකුට කිසිම ආකාරයක දේශපාලන බලපෑමක් සිදු නොවන බවත් බන්ධනාගාර අධිකාරීවරුන් ලෙස නිවැරදිව සිය රාජකාරිය ඉටු කරන ලෙසට ඉල්ලා සිටින බවයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කර සිටියේ. අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ග්‍රාමාරක්ෂක බටහින් බඳවා ගැනීමට පියවර. අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ග්‍රාමාරක්ෂක බටහින් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළඹුණු බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා විසින් සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ. අවශ්‍ය ග්‍රාමාරක්ෂක බටහින් සංඛ්‍යාව පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙසට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දුන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ සිටියා. බඳවා ගන්නා ග්‍රාමාරක්ෂක බටහින් සඳහා දැනට ඔවුන් ලබන වැටුපට අමතර ගෙවීමක්ද කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. RFM නිවුස් සමගින් මම සමීර ලියන්වල. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න RFM YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.